ඝන අර්ධ ගෝලයක් තියෙනවා. ඒකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. ගෝලයක සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 4πr වර්ගයෙන්. ඒතර අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයයි මේ වක්‍ර පෘෂ්ඨයයි මේ වෘත්තයයි කැපිච්ච වෘත්තයයි දෙකම තියෙනවා. ඒතර වක්‍ර පෘෂ්ඨය විතරක් හොයන්න මේක දෙකෙන් බෙදුවාම හරි. සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගයනේ. ඒතර අර්ධ ගෝලයක වක්‍ර පෘෂ්ඨය විතරක් එනවා මේක දෙකෙන් බෙදුවාම එකට එකතු කරන්න ඕනේ මෙතන තියෙන වෘත්තයේ වර්ගඵලය ඒක πr වර්ගයේ වෘත්තයක වර්ගඵලය එන්නේ πr වර්ගයෙන් දෙකට දෙකේ 1 4ට දෙකේ 2යි කියලා කපලා දැම්ම හැකි. ඒතර 2යි πr වර්ගය ධන πr වර්ගය මේකේ විස්කාම්බය 0.5 මීටර කියලා දීලා තියෙන්නේ. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100න්නේ. එහෙනම් 0.5 මීටර කියන්නේ සෙන්ටිමීටර් 50ක් කියන එක. එහෙනම් මේ විස්කාම්බය සෙන්ටිමීටර් 50යි. අරය කියන්නේ විස්කාම්බයෙන් භාගයක් නේ. ඒතර ඒක 25 සෙන්ටිමීටර කියලා එන්නේ. නාරේ එන්නේ 25 සෙන්ටිමීටර. මෙතන ඉඳන් මෙතනට අරය. නාරේ වෙනුවට අපි දාන 25යි කියලා. මෙතන 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි. අරය r කියන්නේ 25යි. r වර්ගය කියන්නේ අතරම r දෙවතාවක් ගුණ වෙනවා කියන එක. මෙතන 5 කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ r දෙවතාවක් ගුණ වෙනවා කියන එක. r හොයාගත්ත අපි 25යි කියලා. ඒතර 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 25 ගුණ කිරීම 25 කියලා දානවා අරයට. මෙතනත් 7න් 22 ගුණ කිරීම 25 ගුණ කිරීම 25. දැන් මේවා කපන්න බෑනේ. ගුණ කරගෙන යන්න වෙනවා. මේ ටිකයි සමානයි. එතකොට මේ ටික හොයලා ඒක දෙකෙන් ගුණ කරොත් මේකේ උත්තරේ එනවනේ. 22 25න් ගුණ කළා ආයෙ 25න් ගුණ කරන්න ඕනේ. එතකොට එනවා 13850 බෙදීම 7. මේ ටිකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ මේ බෙදලා එන අගේ. හරි. මේ ටිකම එන්නේ මෙතනක් තියෙන ඒ ටිකමනේ. 13850 බෙදුවාම 7න් එන උත්තරේ දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒතර මේක බෙදුවාම එනවා 1964.2යි කියලා. මේක දෙකෙන් ගුණ කරාම එනවා 3928.4යි කියලා. දැන් මේ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරාම එනවා 5892.6යි වර්ග සෙන්ටිමීටර් කියලා. අර්ධ ඝන ගෝලයේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය කියොත් මේ වක්‍ර පෘෂ්ඨ කොටසෙයි කැපිලා ගියපු වෘත කොටසෙයි දෙකේම වර්ගඵලවල එකතුව තමා ඔය විදිහට එන්නේ 5892.6යි වර්ග සෙන්ටිමීටර් කියලා.